මේ ඔක්කොම උල්ලංඝනය කරලා වීරකැටිය යුද සමපකාර සමිතියේ නිලවරණය මේ 16 වෙනිදා පැවැත්තුවා. අමතුමනි මේ ඔබතුමාලගේ දෙවෙනි ත්‍ස්තවාදී වැඩක් මේක. පළවෙනි එක කරා ජනාධිපතිවරණයේදී විදුහල්පතිවරු 9 දෙනෙක් තණ්ඩේ උල්ලංඝනය කරලා කටයුතු කරලා හම්බන්තොට මැතිවරණ කොමසාරිස්වරයා විනය පරීක්ෂණයක් කරන්න කියලා ලිඛිතව ලියුම් එව්වා අධ්‍යාපන ඇමතුමාට. ඒක රාජකාරියක් කෙරුවෙත් නෑ. මේ ඇමතුමා ගරු ඇමතුමා පැයි කියලා තියෙන්නේ. මොකද ඡන්දයට අදාළ නාම යෝජනා තියෙන්නේත් මේ 20 හෙට. එතන ඡන්දයට අදාළ නාම යෝජනා වලින් පස්සේ නෙමෙයි මට හිතෙන්නේ ඔක තියලා තියෙන. ඒකයි මම ඔය වගේ ලිපි ඇවිල්ලා තියෙනවා. නොපැවුවොත් හොඳයි කියලා තියෙන්නේ. නමුත් එපා කියලා නැහැ. ඔබතුමා ඔය කියන ලිපියේ තියෙන්නේ. මේ වැඩි බලපාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති බැවින් සමපකාර සමිතිවල අදාළ නිලවරණය හා මහසභා රැස්වීම පැවැත්වීමට අවසර ලබා දිය නොහැකි බව කාරණිකව දන්නමි. ඒතකොට වැරද්දක් කරලා නේ තියෙන්නේ. එතකොට ඔබතුමාගේ වීරකැටියේ ඉන්න ගෝලයන්ට කියන්න මේවා කැත වැඩ, මේවා නින්දිත වැඩ, මේවා ඔබතුමාලගේ ගෞරවයට පොඩ්ඩක් ඉන්න මන්තුමා. ඔබතුමාලා ගෞරවයට මම කියන්නේ මම පනතෙන් කොහෙද තියෙන්නේ? කොහෙද පනතක් තියෙන්නේ? මේ 16 දිව්වේ. මේ 16 තන්ද දිව්වේ. පිස්සු කතා කරන්න එපා මන්තුමා. බොරු කියන්න එපා. බොරු කියන්න එපා මන්තුමා. පිස්සු කතා කරන්න එපා. මේ 16 තන්ද දිව්වේ. මේ සමපකාර තන්ද දිව්වේ මේ 16 වෙනිදා. මේ තන්ද පවත්වපු කොළ මේ මම සභාගත කරනවා. මේ තන්ද පැද්ද 16 වෙනිදා මේ තන්ද දාන හැටි. ඒක පෙබරවාරි. මේ 16. නෑ මහසභාව දුවේ නෑ නිලවරණේ දිව්වේ. මැතිවරණේ. මේ තන්ද දාපු හැටි තියෙනවා. මහසභාව තියන්න බෑ. මහසභාව තියන්න බෑ මන්තුමා. පෙරේදා මහසභාව තියන්න බෑ. මේ කඩක්කාකලේ තියෙනනේ. ඇයි ඉතින් මේ නීති උල්ලංඝනය කරන මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසමෙන් දීපු නීති උල්ලංඝනය කරලා කටයුතු කරා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරපු දෙවෙනි වැරදි වැඩේ ජනතාව විරුද්ධ පෙරමුණ. පළවෙනි එක මැතිවරණේ විදුහල්පතිවරු 9 දෙනෙක් දූෂිතව හැටියට පත් වෙලා කොමිසමට එවලා තියෙනවා. ඒක එහෙම පරීක්ෂණයක් කරන්න කිව්වා මම මේ සභාවේ කතා කරා දවස් දෙකක් ඒකට කටයුත්තක් කරේ නැහැ. මේ දෙවෙනි පරීක්ෂණ මේ ෆයිල් දෙක තුනක් මගේ ගාව තියෙනවා. මම මේ ඉදිරිපත් කරනවා. ඔබතුමාලා ඇත්ත කතා කරන සාධාරණ කතා කරන කට්ටියනේ. ඇයි මෙහෙම මේ වැඩ කරන්න කියලා මම අහන්න කැමති. මම මේක සභාගත කරනවා. මේ තන්ද දාපු ඇටි නිල මේ කොමිසම් ලියුම් ආපු ඒ ගැන ඉවරයි සභාගත කරන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒක එතනින් ඉවරයි. ඔබතුමාලාට ලැජ්ජාවක් ඇති වෙන නිහල් ගලපති මැතිතුමාට රීතියෙන් ලැජ්ජ වෙලා මට අදත් බයිනවා. ඒකත් කියන්න බැදුවේ නෑනේ. බොරු කියන්නේ කොහෙද? ඇයි බොරු කියන්නේ? මම බොරු කියන්නේ නෑ. මෙහෙම තියෙන මේ ඇත්ත මේ වාර්තාව භාගත කරනවා. පෙබරවාරි මේ මාර්තු 16 තන්ද දෙව්වේ. මහසභාවල් තිබුණේ නෑ. මේ තන්ද තිබු ඔක්කොම වාර්තාවල් තියෙනවා. මහසභාවල් කොහෙද තියෙන්නේ? පිස්සුවක් තියෙනවයි. මේ ඔක්කොම මේ තියෙන මහසභාවල් පාත්වපු හැටි තන්ද තියපු හැටි මේ 3 දෙනෙක් 6 දෙනෙක් 5 දෙනෙක් තෝරගත්ත හැටි මේ තියෙන්නේ. මේ තන්ද දාපු හැටි ගරු හැමතුම බලන්න. මේ ෆොටෝ ඔක්කොම ගහලා තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙලා තියෙනනේ. මහසභාවක් කරන්න පුළුවන්. බෑ මේක බෑ. බෑ. නෑ මම පටලවාගෙන නෑ මේ අරවින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්න මන්ත්‍රීතුමත් එදා සහභාගී වෙලා තියෙනවා. පිරිදා. ඔබ වෙලා පන්තුතුමත්. ඉතින් මහසභාව නෙවෙයි නිලවරණේ දිව්වේ. නෑ නිලවරණේ තිව්වේ මේ තන්ද පාතිකට තියෙනෝනේ. මම සභාගත කරන ඔබතුමා බලන්නකෝ. හරි ඒ පස්සේ ඉවරයි. ඒක මං ඉදිරිපත් කරන්නේ ඒක ඇයි එහෙම කරන්න කියලා මම ප්‍රශ්න කරන්නේ.